මගේ අම්මා හරි සුපුන්ගේ අම්මා. ඔව් අම්මා. ටීචර් මං ආවේ කොහොමද මේ අපේ එක්කෙනා කියලා දැනගන්න ටීචර්. මෙයාගේ මේ පාඩේ ලකුණු හොඳටම අඩුයි ටීචර්. මං ගෙදරදී පාඩම් කරන්න කියනවා මේ ළමයා කරන්නෙම නෑ ටීචර්. කිසිම වැඩක් කරන්නේ ගේම් ගහනවා ටීවී බලනවා ඕක කරන්නේ ටීචර්. බලන්නකො ලකුණු හොඳටම අඩුයි. බලන්නකො දැන් ගිය පාඩේ ලකුණු ටීචර් මේ පාඩේ ලකුණු බලද්දී ගොඩාක් පල්ලෙහාට ගිහින්නේ. ඒකයි. මම ප්‍රගති වාර්තා ලකුණු ගොඩක් දැක්ක හැබැයි සුපුන්ගේ චුට්ටක් මේ පාඩේ ලකුණු අඩුයි තමයි. මොකද ගෙදරදී පාඩම් කරන්නේ නැද්ද? ඉස්කෝලේ ඇරිලා එනවා ගේම් ගහනවා ටීවී බලනවා ෆෝන් එක අපි කොහේ හරි හංගලා තිබ්බත් කොහොම හරි හොයා ගන්නවා. හොයාගෙන ගේම් ගහනවා යෝක තමයි කරන්නේ. මම කොච්චරවත් කියනවා ඔය වැඩේ කරන්න එපා මෙහෙමයි කියලා. පිළිගන්නේ නැහැ ටීචර්. කියන කිසි දෙයක් අහන්නේ නැහැ. පාඩම් කරන්නේ අර කලින් තිබ්බ උනන්දුව මෙයාගේ කොහොමත්ම නැහැ. මං ඒත් ඇහුවා ඉස්කෝලේ ප්‍රශ්නයක්ද මොකද එහෙමත් මං ඇහුවා. එහෙම දෙයක්වත් නැහැලු. මං දන්නේ නැහැ මෙයා කාව මේ ටිකේ ආශ්‍රය කරනවාද කියලා ටීචර් හරියම දුර්වලයි. ඒක තමයි. එහෙම බෑනේ නේද සුපුන්? පේනවනේ දැන් අම්මා කරන කැපවීම මහන්සිය පේනවනේ පුතේ පාඩම් කරනවා. ඉස්කෝලේ හොඳට වැඩ කරන්න පුළුවන් ළමෙක්නේ. ඔයාට හොඳ උනන්දුවකින් කැපවීමකින් වැඩ කරොත් හොඳ තැනකට එන්න පුළුවන් ළමෙක් ඔයා. පුතේ ගෙදරදී පාඩම් කරන්න. මේ අම්මා කියන විදිහට ගෙදරදී කරදර කරනවද ඔයා? එමු හොඳ නෑ පුතේ. හොඳට දක්ෂ ළමෙක් ඔයා. ඔයාට හොඳට වැඩ කර හැකියි. තේරුණාද? සුපුන් ගේම් ගහන්න එව කරන්න එපා පුතේ. දැන් පේනවනේ ළමයිට කොච්චර ළමයි ගේම් වලට ඇබ්බැහි වුණාම ළමයිට වෙන දේවල් පේනවනේ. මේ ඔයාලා රටේ ලෝකෙද වෙන දේවල් දන්නවනේ. හැබැයි සුපුන් සාමාන්‍යයෙන් අනිත් ළමයි එක්ක බලද්දියම්ම යම් කිසි පිරිමි ළමයි එක්ක බලද්දි යම් කිසි මට්ටමක ඉන්නවා. ඉතින් එව්වත් එක්ක එයා ගෙදරදී වැඩ කරන්නේ නැහැ කියන දේ මට හිතාගත්ත හැකි. පාසලේදී ඉස්කෝලේදී එයා යම් කිසි එයාගේ වැඩ කොටස කරගන්නවා. ඒක තමයි. කියන දේ අහන්න නැත්නම් ටීචර් දඬුවම් කරන්න. ඒක අපි කිසිම අපේ තරහක් නැහැ. මෙයාට ඕනම වෙලේක දඬුවම් ගන්න ටීචර් අපේ තරහක් නැහැ. අපි දන්නවනේ ටීචර් ඒ දේ කරන්න හොඳට කියලා. මොකද අපි ටීචර් ගැන දන්නවනේ මෙයාලව නැතුව හදන්න බෑ. ගෙදර මෙයාලේ තාත්තත් කියනවා මෙයා ටිකක් ඇටන වැඩි. ඒකයි. අපි දන්නවා මෙයාගේ වැරද්ද කියන්නේ අපි හොඳටම දන්නවා ටීචර්. ඒක ඕනම දඬුවමක් ගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. අම්මා කියන දේ අහන්න නැහැ හිතුවක්කාරයිද පුතේ එපා. අම්මා කියන දේ අහන්න අම්මා ආදරයටනේ කියන්නේ. ඔයා ඒ විදිහට ටීවීම බලන්න ඒව කරන්න එපා පාඩම් වැඩත් කරගන්න. දැන් මේ විභාගයක් අත ළඟනේ පුතේ. අම්මා කැපවීම මට පේනවා දැන් සුපුන්ගේ ලකුණු බලලා මෙයාට එදිනෙදා වැඩ කරවන්න. ඒ දේවල් කරවන්න සුපුන් මේ ටිකේ නම් එච්චර වැඩ මේ ඉස්කෝලේ මං ගෙදරින් දෙන හෝම්වර්ක් එහෙම මගේව කරලා තිබ්බේ නෑ. මං ඒත් ඇහුවා මොකද කියලා. කද්ද ගෙදර ප්‍රශ්නයක්ද මොකක් හරිද එහෙමත් ඇහුවා මම. නෑ කිව්වා ඉතින්. නේද පුතේ මං ඇහුවා නේද? නෑ ටීචර් මෙයාට ගෙදර කියලා කිසි ප්‍රශ්නයක් නෑ. කන්න බොන්න ටික දෙනවා ඇඳුම් ටික හොදන්නේ අපි. මෙයා ඕන කියන හැමදේම අරන් දෙනවා. ඉස්කෝලේ බඩුවක් ඕන කිව්වොත් ඒව අරන් දෙනවා. පඩක්කු කර ඉන්නේ හැමදේම අපි කරනවා. එහෙම තියලත් මේ ළමයා බලන්නකො ටීචර් බලන්නකො දැන් මේ ගණන් වලටම ලකුණු. දැන් ගිය පාට දැන් වෙනියත් ගොඩක් පල්ලෙහාට ගිහින්. ඒකයි ඉතින් බලන්නකො ටීචර් අපි වෙන මහන්සියක් මෙයාට උගන්වන්න. ඒ මහන්සියෙන්වත් මේ ළමයා ප්‍රතිඵලයක් ගන්න නැති එකයි අපේ ප්‍රශ්නේ ඉතින්. මම දන්නවා ටීචර් මෙයා ගැන හොඳටම හොයලා බලනවා කියන්නේ මම දන්නවා. ඉතින් මෙයා එහෙමත් වෙලා බලන්නකො. දැන් ඉස්සරහට අපි සුපුන්ව තරංග භාගයකට තෝරගෙන තියෙනවා. ඒවට ලැහැත්ති වෙන්න ඕනේ. විභාගෙට ලැහැත්ති වෙන්න ඕනේ. හැමදේම ආදරයටනේ කියන්නේ පුතේ අම්මා තාත්තා. පුතේ ආයේ අම්මා කියන දේ අහන්න ඕනේ. හරිද? මට ආයේ අම්මා මේ දේ කියන්න බෑ. මොකද මාත් පෞද්ගලිකව ඔයා ගැන විශේෂයෙන් බලන ළමෙක්නේ පුතේ. ඔයා වැඩ ගන්න පුළුවන් කෙනෙක්. හොඳ සාමාර්ථයකට යන්න පුළුවන් කෙනෙක්. හරිද? හරි ටීචර් හරි එහෙනම් මං ගිහින් එනවා. ගොඩාක් ස්තුතියි ටීචර්. හරි.